මේ අද කොළඹ පැවති වැඩසටහනකදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අදහස් පළ කළ මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු මහතා. අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දැන් නිකන් කිව්වොත් එහෙම මේක පටන් ගත්තා සෑහෙන කාලෙක ඉඳන්. හැබැයි ඇත්තම කිව්වොත් එහෙම මේ ප්‍රතිසංස්කරණ එකක්වත් තාම හරියට කරගන්න බැරි වුණා. මොකද්ද හේතුව? මේ ප්‍රතිසංස්කරණ වල යටි අරමුණක් තිබ්බ හින්දා. පළවෙනි අවුරුද්දේ මම ඊටාම ස්තුතිවන්ත වෙනවා අපේ අගමැතිනි හරිනි අමරසූරිය මැතිණියට. මොකද එතුමිය පළවෙනි අවුරුද්දේ මේ වැඩේ පටන් ගත්තා. ඒක තමයි ඇත්ත කතාව. හැබැයි දැන් අතන මොකටද අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕන වෙන්නේ? ඒක තමයි ඔයගොල්ලන්ට දන්නේ නැති කතාව. ඒකේ පිටුවක් අරගෙන පිටුවේ තියෙන මොකක් හරි වෙබ්සයිට් එකක් ගැන බලලා ඒක ගැන තමයි ගොඩාක් දෙනා කතා කරන්නේ. මම කියන්නේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල අපි සහයෝගය දක්වන්න ඕන. මෙතන ඇත්තම ලොකු ප්‍රශ්නයක් ඇති කරලා තියෙන බොරු බිල් එකක් මවලා තියෙන්නේ. අගමැතිතුමිය ගත්තොත් එහෙම එතුමියට තියෙන පළවෙනි උපාධිය තියෙන්නේ ඉන්දියාවේ, දෙවෙනි එක ඕස්ට්‍රේලියාවේ, PhD එක තියෙන්නේ එඩින්බරෝ. ඒ වගේ තැනැත්තෙක් මම හිතලා ලංකාවේ ප්‍රථම වතාවට අධ්‍යාපන ඇමති බවට පත් උනේ. ඒකට අපි සතුටු විය යුතුයි. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. කවදාවත් එතුමිය පස්ස ගහන්න නැතුව මේකට අත ගැහුවේ ඒකයි. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. ඉතින් ඒ හින්දා මම විශ්වාස කරනවා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරියට කරොත් එහෙම ලංකාව අධ්‍යාපන ශ්‍රේෂ්ඨයේ ඉතාම ඉහළ තැනකට යනවා.